මංකි ෆේස් හෙවත් වඳුරු මුහුණ. අදත් අපි ලස්සන කතන්දරයක් අහමු දුවේ පුතේ. මේක නගරයක සිද්ධ වුණු කතාවක්. මේ නගරේ ජීවත් වුණා මාග්‍රට් කියලා තරුණයක්. ඇයට හිටියා සොෆියා කියලා දුවෙක්. හැබැයි මාග්‍රට්ට ඇයගේ දුව ගැන ලොකු දුකක් තිබුණා. මොකද එයාගේ දුව සොෆියා ඉපදෙනකොට ඇයට තිබුණේ වෙනස්ම පෙනුමක් නිසා. පුංචි සොෆියාගේ මූණේ හැඩය, පාට හරියට වඳුරු පැටියෙකුගේ වගේ. මාග්‍රට්ට දුක ඒ ගැන නෙවෙයි. ඒ මූණේ පෙනුම නිසා සොෆියාට කවදා හරි මිනිස්සුන්ගෙන් කරදරයක් වෙයි කියන බයයි ඇයට තිබුණේ. අම්මේ, ඇයි අපේ ගෙදර කණ්ණාඩියක් නැත්තේ? පුංචි සොෆියා දවසක් එයාගේ අම්මගෙන් ඇහුවා. කණ්ණාඩියක් ඉස්සර තිබුණ දුව, ඒක මගේ අතින් බිඳුණනේ. මාග්‍රට් දුවගේ හිත නොරිදෙන උත්තරයක් දුන්නා. ඉතින් අපි අලුත් කණ්ණාඩියක් ගේමුකෝ අම්මේ. තව ටික දවසකින් මං ඉස්කෝලේ යන්නත් ඕනිනේ. උදේට ලෑස්ති වෙන්න කණ්ණාඩියක් ඕනිනේ අම්මේ. පුංචි සොෆියා ඒ විදිහට එයාගේ අම්මට එවිටිලි කළා. ඒත් මාග්‍රට් ඒ හැම වෙලාවෙම දුවගේ හිත නොරිදෙන විදිහට ඒක මගහැරියා. කොහොම හරි පුංචි සොෆියා ඉස්කෝලේ යන වයසත් ආවා. ඉස්කෝලේට ගිය මුල්ම දවසේ සොෆියට ලොකු දුකක් ඇති වුණා. ඔයාගේ මූණට මොකද වෙලා තියෙන්නේ? බලන්නකෝ, අත්වලත් හරියට මවිල් තියෙනවා. අපෝ, මට නම් බෑ ඔයා ළඟ ඉඳ ගන්න. ඔන්න ඔය වගේ සොෆියාගේ පුංචි හිත රිදෙන හුඟක් කතා පන්තියේ ළමයි යාට කිව්වා. හැමෝම යාට විහිළු කළා. එදා සොෆියා හොඳටම ඇඬුවා. ගෙදර ඇවිත් සිදුවුණු හැමදේම අම්මට කිව්වා. අනේ අම්මේ, මට අපහු ඉස්කෝලේ යන්න බෑ. ළමයි මට hina වෙනවා. මගේ මූණ වඳුරෙක්ගේ වගේලු. ඇයි අම්මේ යාලා එහෙම කියන්නේ? සොෆියා අම්මගෙන් ඇහුවා. අනේ දුව, ඔයා දුක් වෙන්නේ නැතුව ඉන්නකෝ. මං හෙට එන්නම් ඉස්කෝලේට. ඇවිත් ඔයාගේ ටීචර් මුණ ගැහෙන්නම්. කොහොම හරි පහුවෙනිදා මාග්‍රට් ගිහින් එයාගේ පන්ති බාර ගුරුතුමියව මුණ ගැහුණා. ගුරුතුමිය හැමදේම හොඳින් තේරුම් ගත්තා. ඇත්තටම ගුරුතුමියට තිබුණේ හරීම කරුණාවන්ත හදවතක් දුවේ පුතේ. එදා ඉඳන් පුංචි සොෆියා ඉගෙන ගත්තේ ටීචර්ගේ ගුරු මේසේ ළඟම එයාගේ ඩෙස් එකයි පුටුවයි තියාගෙන. ඒ හින්දා හැමදාම ඉස්සරහම පේලියටත් ඉස්සරහෙන් ඉන්න එයාට පුළුවන් වුණා. සොෆියා ඒ හින්දම හොඳට ඉගෙන ගත්තා. ඇය හරීම දක්ෂයි. අවුරුදු ගානකින් ඇය පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යාව වුණා. ඇයට හොඳට සින්දු කියන්නත් පුළුවන්. ඇය පාසලෙන් අස්වෙන දවස වෙනකොට ඒ මුළු නගරෙ විතරක් නෙවෙයි, රටේම ඇය පාසල් ගායිකාවක් විදිහට ප්‍රසිද්ධියට පත් වෙලයි හිටියේ. දුව දැන් මොකද කරන්න හිතන් ඉන්නේ? අම්මා සොෆියාගෙන් ඇහුවා. අම්මේ, මට ආසයි ගායිකාවක් වෙන්න. ඒත් මගේ පෙනුමත් එක්ක මිනිස්සු මට කැමති වෙයිද අම්මේ? ඔයා දැනට කටහඬ ගැන විතරක් හිතන්න දුව. රූපය ගැන පස්සේ බලමු. අම්මගේ උත්තරෙන් ඇයගේ හිත හැදුනා. ඊට පස්සේ ඇය තවත් හොඳට සංගීතය ඉගෙනගෙන ජනප්‍රිය ගායිකාවක් වුණා. ඇයට එක දිගටම ප්‍රසංග ලැබෙන්න පටන් ගත්තා. වෙන රටවල් වලත් ඇය සංචාරය කළා. මේ විදිහට හරීම කෙටි කාලයකින් ඇයව මුළු ලෝකෙම ගායිකාවක් විදිහට අඳුනගත්ත දුවේ පුතේ. ඔය අතරේ සොෆියා එයාගේ අම්මවත් බොහොම ආදරෙන් රැක බලා ගත්තා. පුංචි කාලේ ඉඳන් ඇයව තනි නොකර ළඟින්ම හිටියේ අම්මා. සොෆියාට දැන් ඇති තරම් සල්ලි තියෙනවා. ඊට පස්සේ ඇය ලෝකයේ ඉන්න දක්ෂම වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඇගේ මුහුණට ප්‍රතිකාර ගත්තා. අන්තිමේදී සොෆියාට ප්‍රියමනාප පෙනුමක් ලැබුණා. ඒත් එයාගේ තිබුණ පෙනුම ලොකුවට වෙනස් කරන්න එයා කැමති වුණේ නැහැ. ඒත් ඉස්සරට වඩා ඇයට දැන් හැමෝම ආදරේ. ඇය තමන්ගේ පෙනුම නිසා සිද්ධ වුණු හැම දේම ගැන පොතකුත් ලිව්වා. ඒ පොත හිතුවටත් වඩා ජනප්‍රිය වුණා. පොතේ පිටපත් ලක්ෂ ගාණක් ලෝකේ පුරාම විකිනෙන්න පටන් ගත්තා. දැන් ඇයව ලේඛිකාවක් විදිහටත් මුළු ලෝකෙම දන්නවා. අන්තිමේදී ලස්සන මූණකට වඩා ලස්සන හදවතක් කොයි තරම් ලෝකයට වටිනවද කියන පාඩම සොෆියාගෙන් හැමෝම ඉගෙන ගත්තා. ඇය ලියපු පොතේ
ඒ ගැන මෙන්න මෙහිමත් ලියලා තිබුණා දුවේ පුතේ. අපිට පෙනුම ලැබෙන්නේ උපතින්. ඒ පෙනුම මොකක් වුණත් අපිව ඒ විදිහටම බාරගන්න කෙනා තමයි අම්මා. කවදාවත් Tamanගේ පෙනුම ගැන ලැජ්ජ වෙන්න එපා. ලෝකෙ හැමෝටම වෙන වෙනම ලස්සනක් තියෙනවා. පෙනුමට වඩා ජීවිතේ තව දිනාගන්න හුඟක් දේවල් තියෙනවා. සොෆියාගේ කතාව එතනින් ඉවරයි. ඒත් අපේ කතාව නම් තාම ඉවර නෑ. දූල පුතාලා කවදාවත් කාගේවත් රූපයකට කාගේවත් පෙනුමට විහිළු කරන්න එපා. hina වෙන්නත් එපා. ඒක හරිම නරක පුරුද්දක්. මොකද අපි හැමෝටම මේ ලැබිලා තියෙන ජීවිතේ හුඟක් වටිනවා. පෙනුම කොහොම වුණත් හොඳ හදවතක් තියාගෙන ජීවත් වුණොත් අපේ ජීවිතයට ලොකු වටිනකමක් මේ ලෝකෙන් කවදා හරි ලැබෙනවා.